සීයේ ඇයි ඔයා නිතරම වගේ මෙතනට ඇවිත් කල්පනා කර කර ඉන්නේ? මොනවාද ඔය හැටි ඔයා කල්පනා කරන්නේ? ආච්චිත් ඒ වෙලාවට ගොඩාක් කල්පනා කර කරයි ඉන්නේ. කියන්නකෝ මොකක්ද ඒකට හේතුව? ඇයි ඔයා ඔය තරම්ම දුකින් ඉන්නේ? එහෙම විශේෂ හේතුවක් නෑ දරුවෝ. කවුද කිව්වේ මම දුකෙන් ඉන්නවා කියලා? මම දුකින් නැහැ. හැමදාම රැට මෙතනට ඇවිල්ලා වටපිටාව බලන එකයි මම කරන්නේ. බලන්න මොනතරම්නම් නිස්කලංකයිද. හරිම නිදහස් වටපිටාවක් තියෙන්නේ. බලන්න අහසේ තරු මොනතරම්නම් අහස ලස්සනයිද. එහෙම දුකින් ඉඳගෙන කල්පනා කරන තරම් දෙයක් නෑ. දුව වැරදියටයි වටහාගෙන ඉන්නේ. දැන් ඇතුළට යන්න. බෑ බෑ. අද නම් මං සීයාගේ බොරු වලට රැවටෙන්නේ නෑ. සීයා හැමදාම ওই විදියට ප්‍රශ්නේ මගහරිනවා. අද නම් මට ඇත්තම කියන්න ඕනේ. ඔයා ඇත්තටම ගොඩක් දුකින් මේ අහස දිහා බලාගෙන මොනවද ඔය හැටි කල්පනා කරන්නේ? ආච්චිත් ගොඩක් කල්පනා කරනවා. ඔයා කල්පනා කරන හැම වෙලාවකම එයත් ගේ ඇතුළට වෙලා දුකින් ඉන්නවා. අනේ මට ඇත්ත කියන්නකෝ සීයේ. මම දැන් ගොඩක් ලොකු ළමයෙක්. ඔයාගේ ජීවිතේ තියෙන ප්‍රශ්නේ මට කියන්න. ඔයා කල්පනා කරන දේ මට කියන්න. කියලා ඔයාගේ හිත නිදහස් කරගන්න. හොඳයි මම කියන්නම්කෝ. ඕන් එහෙනම් අහගන්න මගේ ගොඩාක් දුක්බර ජීවිත කතාව ගැන. මේ ගැන හිතලයි මම හැමදාම දුක් වෙන්නේ. ඇත්තමයි මම ඔයාව ලබන්න තරම් මොන තරම්නම් වාසනාවන්තයිද. බලන්න ඔයා මොන තරම්නම් සුන්දර තරුණියක්ද. ඒ වගේම හරිම ආදරණීයයි. බොහෝම අවංකයි. ඉතින් ඔයාව විවාහ කරගන්න ලැබෙන එක තමයි මට තියෙන ලොකුම සතුට. අපි දෙන්න ඉක්මනින්ම විවාහ වෙමු. ගොඩක් සතුටින් ජීවත් වෙමු. ඒත් ඔයාට විශ්වාසයිද ඔයාගේ අම්මා අපි දෙන්නගේ මේ විවාහයට කැමති වෙයි කියලා? එයා දැනටමත් අපේ මේ සම්බන්ධයට ගොඩාක් විරුද්ධයි. එයා හිතන්නේ මම ඔයාට නරකක් කරાવી කියලා. මම ඔයාට ගැලපෙන්නේ නෑ කියලා. මගේ දෙමව්පියන්ට ගොඩක් මිල මුදල් නැති හින්දා එයා කොහොමටවත් මේ විවාහයට නම් කැමති වෙන්නේ නෑ. අනේ සුරේෂ්, ඔයා මට පොරොන්දු වෙනවද? මොන දේ සිද්ධ වුණත් මගෙත් එක්කම ඉන්නවා කියලා? මම ඔයාට ඒ තරමටම ආදරෙයි. ඔයාව නැතුව නම් එක මොහොතක්වත් මට ඉන්න බෑ. අනේ පොරොන්දු වෙන්න. මොන ප්‍රශ්න ආවත් මගෙත් එක්ක මේ විදිහට හැමදාම සතුටින් ජීවත් වෙනවා කියලා. මෙන්න ශාරදා, මම ඔයාගේ අත අල්ලගෙනම පොරොන්දු වෙනවා. මොන ප්‍රශ්න ආවත් මොන බාධක ආවත් කවදාවත්ම ඔයාව අතහරින්නේ නෑ. ඔයත් එක්ක විවාහ වෙලා ගොඩාක් සතුටින් ඔයත් එක්ක ජීවත් වෙනවා. මටත් තියෙන ලොකුම සතුට ඒකයි. මගේ පුතා මටත් විරුද්ධ වෙලා මම අකමැති විවාහය කරගන්නයි හදන්නේ එහෙනම්. හොඳයි අපි බලමුකෝ පුතා කාවද තෝරගන්නේ කියලා. එක්ක මාව තෝරගනි නැත්නම් එයාගේ පෙම්වතිය තෝරගනි. ඔහේ එහෙනම් මම කියන කිසිම දෙයක් අහන්නේ නෑ නේද? හොඳයි අපි බලමු. මම ජීවත් වෙලා ඉන්න තාක්කල් ඔහෙට මේ කෙල්ලව නම් විවාහ කරගන්න හම්බ වෙන්නේ නෑ. මම පොඩ්ඩක්වත් කැමති නෑ මේ විවාහයට. මේ කෙල්ල ඔයාව රවට්ටගෙන ඉන්නේ. හරි හමන් විදිහකින් පෞල් පසුබිමක්වත් නැති බොහොම දුප්පත් දැරිවියක්. මෙයාව විවාහ කරගත්තා කියලා ඔහෙට හරි හමන් විදිහකින් දෑවැද්දක්වත් ලැබෙනවද? මෝඩ වෙන්න එපා. මේ විදිහේ කෙල්ලක් ගෙදරට අරගෙන ආවිල්ලා කන්න බොන්න දෙන එකයි වෙන්නේ. දෑවැද්දක්වත් ඔහෙට හම්බ වෙන්නේ නෑ. කමක් නෑ අම්මේ. මට කිසිම දෑවැද්දක් ඕන කරන්නේ නෑ. මට පුළුවන් මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න. ශාරදාවයි ඔයාවයි බලා ගන්න. අනේ අම්මේ, මට මේ විදිහට බලපෑම් කරන්න එපා. ඔයා හිතාගෙන ඉන්න විදිහ හරිම වැරදි. ශාරදා ගොඩාක් හොඳ ගෑනු ළමයෙක්. එයා තරම් හොඳ කෙනෙක් මට කවදාවත්ම හම්බ වෙලා නෑ. හරිම කරුණාවන්තයි. එයා ඔයාවත් ගොඩක් හොඳින් බලා ගනිවි. එයා එයාගේ අම්මටයි තාත්තටයිත් හරිම හොඳ ගෑනු දරුවෙක්. ඉතින් කොහොමද එයා නරක කෙනෙක් වෙන්නේ? අම්මේ, මට සමා වෙන්න. මට ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරගන්න බෑ. මම ඔයාලා දෙන්නවම තෝරගන්නවා. මොන විදිහෙන් හරි මම ශාරදාව විවාහ කරගන්නවා.
මම මේ කෝවිල ඉස්සරහදිමයි එයාට පොරොන්දුනේ මොන ප්‍රශ්නාවත් එයත් එක්ක ඉන්නවා කියලා. ඉතින් මට ඒ පොරොන්දුව කඩන්න බෑ. මට සමා වෙන්න අම්මේ. අනේ අම්මේ මොකටද තවත් මේ හිතුවක්කාරකම් කරන්නේ? අනේ කරුණා කරලා මේ බෙහෙත් ටික බොන්න. ඔයා මේ බෙහෙත්වත් බොන්නේ නැතුව හිටියොත් ඔයාට ඔයාගේ ජීවිතේත් නැති වෙයි. එතකොට මට මගේ අම්මව නැති වෙනවනේ. අනේ අම්මේ මං ගැන හිතලවත් අඩුම තරමින් බෙහෙත් ටිකක් බොන්න. බලන්න ඔයාගේ අසනීපය හොඳටම වැඩි වෙලයි තියෙන්නේ. ඔයා මම ගැන හිතුවද? මම ඔයා ගැන හිතලා මොකටද බෙහෙත් බොන්නේ? ඔයා ඔයාගේ අම්මගේ දුක ගැන පොඩ්ඩක්වත් හිතුවේ නෑ. ඔයාගේ තාත්තා පොඩි කාලෙම නැති වුණාට පස්සේ මම ඔයාව හදාගත්තේ නොවිඳිනා දුක් විඳලා. තාත්තගේ දේපල තිබුණා තමයි. ඒත් තනියම දරුවෙක්ව උස්මහත් කරන එක මොන තරම්නම් අමාරුයිද? දැන්වත් ඔයා මම කියන විදිහට වැඩ කරන්න. මේ ඉන්නේ මම බොහෝම ප්‍රිය කරන ගෑනු දරුවෙක්. හරිම හොඳයි. හොඳ පවුලක් තියෙනවා. දෙමව්පියොත් හරිම ගුණයහපත්. බලන්න ශාරදාට වඩා මොන තරම්නම් ප්‍රියකරුයිද? හරිම ලස්සනයි. මගේ අන්තිම කැමැත්ත ඔයා මේ දරුවත් එක්ක විවාහ වෙන එකයි. ඔයා මේ දරුවත් එක්ක විවාහ වුණේ නැත්තම් මම කිසිම බෙහෙතක් නොබී මම මෙතනම මැරිලා ගියාදෙන්. මගේ පුතා මට ආදරේ නැත්තම් මම මොකටද තවත් ජීවත් වෙන්නේ? ඔන්න ඔය දෙයින් පස්සේ මට කරගන්න දෙයක් හිතාගන්න බැරි වුණා දුවේ. මගේ අම්මා මාව හදාගන්න ගොඩාක් දුක් විඳා. ඒ වගේම ශාරදාත් මාව ගොඩක් විශ්වාස කරනවා. ඒත් මේ ප්‍රශ්නෙත් එක්ක මට දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරගන්න සිද්ධ වුණා. ඉතින් මම මගේ අම්මව තෝරගත්තා. අම්මා කැමති තරුණියත් එක්ක විවාහ වුණා. ශාරදා අපේ විවාහය සිද්ධ වෙන කෝවිලට ඇවිත් ගොඩක් දුකින් බලාගෙන හිටියා. ඒත් මට කරන්න දෙයක් තිබ්බේ නෑ. මම විවාහ වෙලා ගෙදර ආවට මගේ බිරිඳත් එක්ක වචනයක්වත් කතා කළේ නෑ. මම ඇයත් එක්කත් කෝපේනුයි හිටියේ. දවස් 3-4කට පස්සේ මම ශාරදාව හොයාගෙන ගියා. මොකද මම විවාහ වුණත් මම තේරුම් ගත්තා මම ඇත්තටම ආදරය කරන්නේ එයාට කියලා. මම ශාරදාගේ ගෙදරට ගියා. සුරේෂ් ඔහේ මොකටද මෙහාට ආවේ? කරුණා කරලා මෙහෙන් යනවා. මට ඔහේගේ මූණක්වත් දකින්න ඕන නෑ. ඔහේ දැන් ආවේ ඇයි? ඔහේ තව දවසක් හරි කලින් ආවනම් මට මගේ දරුවව බේර ගන්න තිබුණා. ඔහේ දැන් මෙතනින් පිටත් වෙලා යනවා. තවත් ඔහේගේ මූණක්වත් මට දකින්න ඕන නෑ. මම එතකොටයි දැනගත්තේ මම වෙන කෙනෙක් එක්ක විවාහ වෙච්ච දුක නිසා ශාරදා එයාගේ ජීවිතයට හානි කරගෙන කියලා. මම ඒ වෙලාවේ ශාරදාගේ ගෙදරට යනකොට එයාගේ අවසන් කටයුතුත් සිදු කරලායි තිබුණේ. මොනතරම් දුක් වුණත් මොනතරම් මගෙත් එක්ක වෛරයක් තිබ්බත් ශාරදාගේ තාත්තා ශාරදාගේ අවසන් කටයුතු කරපු තැනට මට යන්න ඉඩ දුන්නා. මගේ මේ මෝඩ වැඩ නිසා අන්තිමේට මම ගොඩක් ආදරය කරපු ශාරදාව මට නැති වුණා. මම එදා ශාරදාව හොයාගෙන ගියේ ශාරදාව කොහොම හරි ආපහු මගේ කරගන්න හිතාගෙනයි. මම කරගත්ත විවාහය අවලංගු කරලා ශාරදාත් එක්ක විවාහ වෙන්නයි මම එතෙන්ට ගියේ. මට මගේ අම්මවත් ඕන වුණේ නෑ. ඒත් මම පරක් වුණා. මම එතනට යනකොට ශාරදා එයාගේ ජීවිතෙන් සමු අරන් තිබුණා. ඉතින් එදායින් පස්සේ මම මේ ඔයාගේ ආච්චි අම්මත් එක්ක ජීවත් වෙනවා. ඒත් කවදාවත්ම මගේ හිතේ සතුටක් තිබ්බේ නෑ. හැමදාම මෙහෙම හස දිහා බලාගෙන මම දුක් වෙන එකයි කරන්නේ. මගේ අතින් උන වැරද්ද නිසා කවදාවත්ම මගේ හෘද සාක්ෂියෙන් මට ගැලවීමක් නෑ. අනේ සීයේ ඔයා ගොඩක් වැරදි. ඒ වැරදි ශාරදා ආච්චි නැති වුණ එකට නෙවෙයි. ඔයා ගොඩක් වැරදි වෙන්නේ ඔයාගේ දැන් ඉන්න බිරිඳ මේ තරම්ම දුකින් තියෙන එකටයි. ඔයා දන්නවද අපේ ආච්චි ඔයාට මොනතරම් ආදරෙයිද කියලා? ඔයා හැමදාම මේ විදිහට එළියට වෙලා දුකින් ඉන්නකොට එයා හැමදාම ජනේලෙ ළඟට වෙලා ඔයාගේ දිහා දුකින් බලාගෙන ඉන්නවා. එයා හැමදාම ගොඩක් දුකෙනුයි සීයේ ඉන්නේ. ඔයා හිතන්න ඕනේ ශාරදා ගැන නෙවෙයි. දැන් ඔයාගේ බිරිඳ ගැනයි. බලන්න එයා මොනතරම් අඩුපාඩු තිබුණත් ඔයාව ගොඩක් හොඳින් ඉවසගෙන ඉන්නවා.
ඔයා එයාට හරියට කතා කරන්නෙවත් නෑ. ඒත් ඒ හැම දෙයක්ම ඉවසගෙන එයා ගොඩක් ආදරෙන් ඉන්නවා. අනේ සීයේ දැන්වත් ඔය පරණ දේවල් අමතක කරන්න. ආච්චි තව ටික කාලෙකින් මැරිලා යාවි. එයා මැරෙනකොටත් එයාව දුකින් තියන්නද ඕනේ ඔයාට. එයාගේ මුළු ජීවිතේම එයා කැප කළේ ඔයා වෙනුවෙන්. ඉතින් දැන්වත් ආච්චිව සතුටින් තියන්න. මම කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න. අපේ ආච්චි පෞසීයේ. ඇත්තටම මම වැරදිද ශාරදා? ඒත් මම කොහොමද ඔයාව අමතක කරන්නේ? මගේ වැරැද්දක් නිසා ඔයාට මැරෙන්න සිද්ධ වුණා. ඒත් දැන් අවුරුදු ගාණක්ම මම ඔයා ගැනමයි හිත දුක් වෙන්නේ. මට මුණුබුරු මිනිබිරියන් ලැබෙන කල්ම මගෙත් එක්ක ඉන්න මගේ බිරිඳ ගැන මට පොඩිවත් ආදරයක් නැහැ. එහෙම බැලුවහම ඇත්තටම මම වැරදි තමයි. මම එයා ගැනයි හිතන්න ඕනේ. මගේ මුළු ජීවිත කාලය පුරාම එයා මම වෙනුවෙන් එයාගේ ජීවිතය කැප කළා. මගේ දරුවෝ බලාගත්තා. මාව ආරක්ෂා කළා. ඒත් ආපහු කවදාවත්ම එන්නේ නැති ඔයා ගැන හිත මම තාමත් දුක් වෙනවා. මගේ බිරිඳවත් දුකටපත් කරනවා. ඔයා මැරුණ දවසේ ඉඳලම අපි විවාහ වුණ දවසේ ඉඳලම තව වෙනකල්ම මම මගේ බිරිඳට එක වචනයක්වත් ආදරෙන් කතා කරලා නැහැ. ඇත්තටම මම වැරදිද? මට තේරෙන්නේ නැහැ. මහත්තයා කෑම ටික හොඳටම සීතල වෙනවා. දැන්වත් එනවද ගේ ඇතුළට? කෑම ටික කාලයිමු. එළිය හොඳටම සීතලයි. දැන්වත් එන්නකෝ ගේ ඇතුළට. ඔය මදෑ එළියට වෙලා හිටියා. හැවිත් කෑම කමු. බලන්න ශාරදා, පව් මගේ බිරිඳ මට මොනතරම් ආදරෙයිද? මේ තරම් කාලයක් ඔයා ගැන හිත එයාට මොනතරම් නපුරුකම් කළත් අද වෙනකන් එකම එක කෑම වේලක්වත් මට නොදී කාලා නැහැ. මට කලින් කාලා නැහැ. හැමදාම මම කෑම කන කල් ඉඳලයි කෑම කන්නේ. මොනතරම් රෑ වෙනකල් මෙතනට වෙලා ඔයා ගැන හිත හිටියත් ඔයා ගැන හිතලා ඉවර වෙනකල්ම මගේ පිරිඳ ගොඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. මට කන්න කතා කරනවා. මම කාලේ ඉවරුණාට පස්සේ එයා කෑම ටික පවා කන්නේ. ඉතින් මම අදින් පස්සේ මගේ මිනිබිරී කියපු විදිහට ඔයාව හිතින් අයින් කරනවා. ඒ වගේම මගේ බිරිඳව ගොඩක් සතුටින් තියනවා. අපි දෙන්න තව අවුරුදු කීයක් මෙහෙම ඉඳීද කියලා දන්නේ නැහැ. මම මගේ අතින් උන වැරදි හදා ගන්නවා.